සීත පේර ලෙස බහුලව හඳුන්වන උද්භිද විද්‍යාත්මක නාමය රෝඩෝමර්ටස් ටොමෙන්ටෝසා රෝස මර්ටල් ලෙසද හඳුන්වනවා. එය දකුණු සහ ගිනිකොන දිග ආසියාවටද ඉන්දියාවේ සිට නැගෙනහිරින් දකුණු චීනය හොංකොං තායිවානය පිලිපීනය දකුණින් මැලේසියාව සහ සුලවේසි දක්වා ආවේනිකයි. රෝඩෝමයිටස් ටොමෙන්ටෝසා යනු මීටර් 4ක් පමණ උසට වැඩෙන සදාහෘත පඳුරක්. තනි තනිව හෝ මල් 2ක් 3ක් සහිත පොකුරු වශයෙන් යුක්තයි. මලේ විෂ්කම්භය සෙන්ටිමීටර් 2.5 3ත් අතර වෙනවා. පෙති 5ක් ඇති අතර පිටතින් සුදු පැහැයෙන් දන් රෝස හෝ සම්පූර්ණයෙන් රෝස පැහැයෙන් යුක්තයි. අපි කවුරුත් දන්නා පේරගෙඩිය වගේම කුඩා ඵලය ආහාරයට ගන්න පුළුවන්. මෙම ශාකය නිවර්තන සහ උපනිවර්තන ප්‍රදේශවල ජනප්‍රිය විසිතුරු ශාකයක්. විසිතුරු මල් සහිත මෙම ශාකයේ පැණි රස පළතුරු ආහාරයට ගන්න පුළුවන් නිසා මෙම ශාකය එම ප්‍රදේශවල වගා කරනවා. මේ පළතුරු ජෑම් සෑදීමට, වයින් සෑදීමට, පළතුරු ජෙලි සෑදීමට හා සිරප් සෑදීමට භාවිතා කරනවා. නමුත් සමහර රටවල මෙම ශාකය ආක්‍රමණශීලී විශේෂයක් වෙලා. එසේ බලපෑමට ලක් වූ ප්‍රදේශ අතර ෆ්ලොරිඩා, හවායි සහ ප්‍රංශ කොලොනියාව ඇතුළත්. මෙම ශාකයට ෆයින් වනාන්තරවලට අමතරව කඩලාන වගුරු බිම් දක්වා විවිධ මාසස්ථාන ආක්‍රමණය කිරීමට හැකියාව තියෙනවා. සීතපේර ලුණු සහිත වෙරළබඩ ඇතුළු පුළුල් පරාසයක පස් වර්ගවල වර්ධනය වුණාට අධික ලුණු ඉසීමේදී සංවේදී. මෙම ශාකය ගින්නට අනුවර්තනය වෙනවා. ඒ කියන්නේ ගින්නෙන් පසු බහුල ලෙස ප්‍රෝහණය වීමට එයට හැකියාව තියෙනවා. කොෆ්සියා ෆ්‍රූටිකෝසා එහෙමත් නැත්නම් රෝස කොෆ්සියා කියන්නේ ගිනිකොන දිග ආසියාවට ආවේනික වෙච්ච ඇෆොස්විනේසි පවුලට අයත් විසිතුරු හෝ කුඩා ගහක් වන අතර එය සුවඳ ඇති රෝස සහ සුදු මල් සඳහා ප්‍රසිද්ධයි. රෝස ගාර්ඩ්නියා ලෙස සලකන මෙම ශාකය අලංකාර මල් පිපීම හා වාතය පිරිසිදු කිරීමේ ගුණාංග සහිත නිසා මෙම ශාකය වගා කිරීම සිදු කරනවා. මෙහි මල් සහ කොළ සුවඳවත් වුණාට ශාකයේ කිරි, පොතු, බීජවල විෂ සහිත ඇල්කොලොයිඩ් අඩංගු වන නිසා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය. අපි දැන් බලමු මෙම ශාකයේ පෙනුම ගැන. මෙම ශාකය සුවඳවත් මල් නිපදවන අතර ඒවා සාමාන්‍යයෙන් රෝස පැහැති පොහොට්ටු. මේ පොහොට්ටු වැඩෙත්ම සුදු පැහැයට හැරෙනවා. මේ ශාකයේ උපත අග්නිදිග ආසියාව, චීනය සහ මියන්මාරයයි. කොෆ්සියා ෆ්‍රූටිකෝසා හොඳින් ජලය බැස යන තෙත් පසෙහි පූර්ණ එළියේ සිට අර්ධ සෙවන දක්වා හොඳින් වැඩෙන අතර හොඳින් වැඩීමට ස්ථාවර ජල සැපයුම සහ ආර්ද්‍රතාවය අවශ්‍ය වේ. මෙම ශාකය සීතලට සංවේදී අතර සෙල්සියස් අංශක 15ට වඩා වැඩි උෂ්ණත්වයක තබා ගත යුතුය. අග්නිදිග ආසියාවේ සම්ප්‍රදායික ප්‍රතිකාර සඳහා මෙම ශාකයේ විවිධ කොටස් භාවිතා කරනවා. ශාකයේ කිරි, පොතු, බීජවල සාරයෙහි දිලීරනාශක සහ අනෙකුත් ඖෂධීය ගුණාංග අන්තර්ගතයි. සිංහල භාෂාවෙන් කොරකහ, ඉංග්‍රීසි භාෂාවෙන් අයර්න්වුඩ්, දෙමළෙන් කුරික්කායන්, මරාఠි භාෂාවෙන් අංජානි සහ හින්දි භාෂාව සහ සංස්කෘත භාෂාවෙන් අංජානි යන නම් වලින් හඳුන්වන මෙම ශාකය ඉන්දියාවේ අන්දමන් දූපත්වලද ඩෙකෑන් වෙරළබඩ ප්‍රදේශයේද ශ්‍රී ලංකාවේද දක්නට ලැබෙනවා. මෙම ශාකය කුඩා ගසක් ලෙස දක්නට ලැබෙනවා. මෙහි පොත්ත හා අතු ඉතා රළුයි, හයියයි. ඒක හින්දා මේ ශාකය යකඩ දැව එනම් අයර්න්වුඩ් ලෙස හඳුන්වනවා. මෙම ශාකයේ කොළ සරලව එකිනෙකට ප්‍රතිවිරුද්ධව පිහිටනවා. මල් නිල් පැහැයෙන් යුක්ත වන අතර මේ ශාකයේ ඵල නිල් කළු පැහැයෙන් යුක්තයි. පෙබරවාරි සිට මාර්තු දක්වා මල් හට ගන්නවා.
මෙම ශාකයේ පත්‍රවල කහසායම් එනම් ග්ලූකෝසයිඩ් අඩංගු වන අතර එය බෞද්ධ භික්ෂූන්ගේ සිවුරු සායම් කිරීමට සහ බටපඳුරු එනම් දුම්බර පැදුරු වර්ණ ගැන්වීමට භාවිතා කරනවා. ඖෂධීය වශයෙන් කොළවලට ප්‍රතිපාචන ගුණ ඇති බව සැලකෙනවා. අතීතයේදී මෙම ශාකයේ දැව වානේ නිෂ්පාදනයේදී ඉන්ධන රස පුරුසා දමනවා. කලින් මිචේලියා ෆිගෝ ලෙස හඳුන්වපු මෙම ශාකය දැන් මැග්නේලියා ෆිගෝ ලෙස වර්ගීකරණය කරලා මෙම සදාහරිත ශාකයේ මල්වල ආකර්ශනීය සුවඳක් වහනය වීම සිදු වෙනවා. මෙම ශාකයට ඇති දිලිසෙන පත්‍ර සහ ප්‍රියජනක සුවඳ නිසා විශේෂයෙන් උණුසුම් දේශගුණයන් තුළ එය ප්‍රියජනක උද්‍යාන අලංකරණ ශාකයක්. මෙම ශාකයේ මල් කුඩා කෝප්ප හැඩතිවන අතර බොහෝ විට මල් තියෙන්නේ ශාක පත්‍ර තුල සැඟවිලා. මල් පෙති ක්‍රීම් සුදු හෝ සුදු මැලි කහ පැහැයට අමතරව දම් පාට හෝ රතු රෝස පැහැති දාරයකින් සමන්විතයි. මෙම ශක්තිමත් මල් පෙති මිහිරි සුවඳ සඳහා ප්‍රසිද්ධයි. බොහෝ විට බබල්ගම් හෝ වයින් මිශ්‍රණයන් ලෙස භාවිතා කරනවා. මේ පත්‍ර ඝන දිලිසෙන හා තදකොළ පැහැය යුක්ත වන අතර වසර පුරා සශ්‍රීකව පත්‍ර පිහිටා තියෙනවා. මෙම ශාකය සෙමෙන් වැඩෙන බහු කඳක් සහිත සදාහරිත පඳුරක්. මෙම ශාකයට මීටර් 2 සිට 4 දක්වා උසකට ළඟා වෙන්න පුළුවන්. චීනයට ආවේනික වූ මෙම ශාකය 18 වන සියවසේදී උද්‍යාන හිමියන්ට ලබා දුන්නා. ඉන්පසු මෙම ශාකය උද්‍යාන අලංකරණයට යොදාගත්තා. ලොව පුරා පැතිරෙන්න ගත්තා.